මේ ඒරියා එකේ තියෙන, ඒ කියන්නේ මේ settings කියන ඒරියා එකේ තියෙන image අපි මෙතන select කරන image එක අනුව මෙතන තියෙන option ප්‍රමාණයත් වැඩි වෙනවා සහ වෙනස් වෙනවා. මම මෙතන කියන GIF කියන එක select කරොත් ඒකට අදාළ options තමයි මෙතන එන්නේ. මේ GIF කියන එක ඉන්ටර්නෙට් එකේ යවද්දී අපිට ගොඩාක් file size එක අඩු කරගෙන හැකියාව තියෙනවා. ඒ වගේම ඒකත් ඒ අඩු කරන ප්‍රමාණයත් වෙනස් වෙනවා. මොකද Photoshop වලින් අපිට Photoshop වලින් හදපු system කීපයක් තියෙනවා. ඒ කියන්නේ Photoshop වලින් මේ options වෙනස් කරලා ඒගොල්ලෝ දීලා තියෙනවා එක එක විදි. මෙන්න මෙතනින් ගලුවොත් මෙතන තියෙනවා මේ GIF file එකම ඒගොල්ලෝ හදපු එක එක විදි. ඒගොල්ලන් කියනවා 128ක් කියන type එකගෙන. ඒ කියන්නේ colors ප්‍රමාණය තමයි මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන colors ප්‍රමාණය මෙතන පෙන්වනවා. මෙතන colors ප්‍රමාණය වැඩි වෙන්න. කියන colors ප්‍රමාණය අපිට මේ image එක නිර්මාණය වීමට ගත කරලා තියෙන colors ප්‍රමාණය වැඩි වෙන මේ image quality එක වැඩි වෙනවා. ඒ වගේම ඊට සාපේක්ෂවම file size එකත් ඉදිරියට වැඩි වෙනවා. මෙතන පෙන්නනවා ඔයගලන්ට file size එක ධර්මයක් විශාල වෙලා තියෙනවා. තත්පර 19ක් ගත වෙනවා මේ file එක ඉන්ටර්නෙට් වලින් බැලීමට. මේ image එක ඉන්ටර්නෙට් වලින් පෙනෙන ආකාරය. ඒ කියන්නේ කොහොමද image එක ඉන්න අපි Explorer හරි Windows Explorer පුලින් මේ image එක දැක්කොත් quality එක බලාගෙන ඉන්න හැකියාව දිනා මෙන්න මෙතනින් කියන්නේ ඔයගොල්ලන් පේන මෙතනින් tool tip එක තියෙනවා. ඒ කියන්නේ click කරොත් Internet Explorer open වෙලා ඒක තුලින් මේ image එක අපිට පෙන්වනවා කොහොමද quality එක කියලා. ඔයගොල්ලෝ web page නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ගැන හොඳින් අවධානය යොමු කරන්න ඕනේ. අනිත් transparency කියලා තියෙනවා. transparency කියන එක ඇත්තටම ලබා ගන්නේ මේ background එක අයින් කරලා තියෙන image කියලා. උදාහරණයකට අපි දැන් මේ background එක අයින් කරනවා. මේ විදිහට background එකක් නැහැ. මේ සියලුම object විතරක් පෙන්වනවා තියෙනවා නම් මෙන්න මේ option එක දාලා තිබ්බොත් විතර අපිට එහෙම පෙන්වන්නේ. නැත්නම් සුදු පාට background එකක් තමයි තියෙන්නේ. ඔයගලන්ට මේවා ටෙස්ට් කරලා බලන්න පුළුවන් එක එක image making open කරලා. අනිත් එකම තේරුම් ගත යුතු තව කාරණාවක් තමයි මෙන්න මෙතන 2-up කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් ඔරිජිනල් සහ ඔප්ටිමයිස් කරපු දෙක එක විතර. මේක අතර වැදගත් වෙනවා. මොකද ඔයගලන්ට පේනවා ඔරිජිනල් එක මෙතන පෙන්නනවා. අපි එඩිට් කරන්න බලාපොරොත්තු වෙන එක මෙතන දෙනවා. ඒ කියන්නේ අපි සේව් කරන්න බලාපොරොත්තු වෙන එක. මම මෙතනින් සේව් කරනවා JPG කියන එකට. ඔයගලන්ට පේනවා මෙතන ෆයිල් සයිස් එක දැන් මෙතන කියලා දෙනවා ඔරිජිනල් සයිස් එක මෙතන වෙනස් කරපු සයිස් එක. මම මෙතනින් 60ක් කියන එක ටයිප් කරනවා අපිට අවශ්‍ය ආකාරයට. ඔයාලා එන්ටර් කරොත් ඔයගලන්ට පේනවා මෙතන ෆයිල් සයිස් එක වෙනස් වෙනවා 23.16 දක්වා. ඒ වගේ ඔයගලන්ට අවසාන ප්‍රතිඵලය සහ මූල ප්‍රතිඵලය එක ළඟ බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඒක ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා ඔයගොල්ලන්ට කොහොමද විෂුවල් එක වෙනස් වෙන්නේ කියලා. මොකද ඉන්ටර්නෙට් එකේදී අපි ඉමේජස් නිර්මාණය කිරීමේදී ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ක්වොලිටි එකත් ෆයිල් සයිස් එකත් තියා ගන්න ඕනේ. ෆයිල් සයිස් එක අඩු වෙන තරමට ඉන්ටර්නෙට් ෆයිල් එක කියන්නේ වෙබ් පේජ් එක ලෝඩ් වෙන වේගය වැඩි. ක්වොලිටි එකත් වැඩි කිරීම තාමත් වැදගත් වෙනවා. මොකද 60 ඒක තමයි මේ page එකේ අපේ ආකර්ෂණය වැඩි වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මෙතනදී ඔයගලන්ට මේ දෙකම බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. මෙතනින් මේ options ඔයගොල්ලෝ වෙනස් කර කර බලන්න ඕනේ මොනවද කොහොමද මේ quality එක වෙනස් වෙන්නේ කියලා. මෙතන තියෙන quality ඔයගොල්ලෝ මුලින් design කරපු දේවල්, ඒ කියන්නේ quality එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම low quality එක දැම්මොත් ඔයගොල්ලන්ට මේ image එක තරමක් දුරට මේක blur වුණා. ඒ වගේම file size එකත් ගොඩක් file size එක අඩු වුණා. නමුත් ඔයගලන්ට අවශ්‍යතාවය මත තමයි මේ සියල්ලම රඳා තියෙන්නේ. මම මේක නැවතත් කියනවා maximum කියන එක දැම්මොත් ෆයිල් සයිස් එක තරමක් විශාල නම් මේ quality එකට ආසන්න quality එකක් තමයි ඇවිල්ලා දෙන්නේ. ඒ වගේ ඔයගොල්ලෝ මේක වෙනස් කර කර බලන්න මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. මේ PNG ඒ ආකාරයෙන්මයි. මෙතන මේ 2-up කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ඔරිජිනල් image එකත් එක්ක බලා ගන්න පුළුවන් අනිත් images කොහොමද save වෙන්නේ කියලා. මේ කියන්නේ JPG එකේ quality මෙතන 40යි quality, මෙතන 80ක් quality දෙනවා, මෙතන 20යි. ඒ වගේ අපිට මේ image එක මේ image එකත් එක්ක සැසඳීමේ අවස්ථාව ලබා දෙලා දෙන මෙතන ඔයගලන්ට මේ image එක ඔරිජිනල් image එක මෙතන මේ JPG එකේම quality වලින් මෙතන ලබා දීලා දිනවා. ඔයගලන්ට මේක වෙනස් කර කර දෙලිනේ හැකියාව දිනවා. ඒ වගේම මේ hand tool එක ඔයගොල්ලෝ හිතුවොත් ඔයගලන්ට මේක මෙහෙම අතින් මෝව කරලා බලන්න පුළුවන්. ඒකමත් පහසුවෙන්. එතකොට මේ images මේ sharp ගතිය, කියන්නේ මේවා තියෙන smooth ගතිය දෙලිනේ හැකියාව දිනවා. මේ zoom tool එක භාවිතන check කරත් හැකි. zoom tool එක භාවිතයෙන් අපි හිතමු මේ සිද්දලගේ මොහොනට අපි zoom කරොත් මේ image එක කොහොමද වෙනස් වෙලා තියෙන ආකාරය කොහොමද බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ තරම් quality අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. මේ quality අඩු විදිහට මෙන්න මේ quality අපි අඩු කරොත් 10 දක්වා අඩු කරලා enter කරොත් ඔයගොල්ලන්ට තේරෙනවා image එකේ quality වෙනස් වෙච්ච ආකාරය. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ hand tool එක සහ zoom tool එක භාවිතයෙන් මේ images ලං කරලා
එහෙම මූව් කරලා මේ ක්වොලිටි එක ගැන තීරණයක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ save for web කියන ඩයලොග් බොක්ස් එක තවත් ප්‍රැක්ටිස් කරන්න. එතකොට තවත් ඔයගොල්ලන්ට මේ හොරුබුරු දෙකක් ඇති වෙයි. මේ save කියන බටන් එක ඔබන්න විතර ඔයගොල්ලන්ට තියෙන අතරම එතකොට පෙන්නනවා මේ save කරන්න ඕන තැන. දැන් මෙතන collection කියන එක ඉස්සරහින් test කියලා ගහනවා. දාලා enter කියන එක ඔබනවා. හරි ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන මේ image only jpg කියන extension එක තමයි තියෙන්නේ. ඒ විදිහට ඔයගලන්ට අවශ්‍ය විදිහට ෆයිල් එක සේව් කරගන්න පුළුවන්. ඒ ෆයිල් එක දැන් සේව් වුණා. ඒ විදිහට ඔයගලන්ට වෙබ් පේජ් එකට අවශ්‍ය ඉමේජස් නිර්මාණය කිරීමේදී මේ save for web කියන එක ඉතාමත් වැදගත් වෙනවා. අපි ඉතින් ඔයගලන්ට save for web කියන ඩයලොග් බොක්ස් එක සහ ඒ ආශිර්වාද කාර්යය ඔයගලන්ට හොඳින් වැටහි කියලා අපි Photoshop ගැන ඉදිරි ලෙසන වලින් සාකච්ඡා